හරි ආසාවෙන් ඉන්නවා මගේ දුවයි පුතයි දෙන්නා එක්කන් එන්නේ. ඒක තමයි ලොකුම ආසාව. එතුමව පෙන්වන්න ඕනි අපේ දරුවා ආසයි එතුමව බලන්න. මම හැමදාම ගිහින් කියනවා මේ වැඩසටහන ගැන. නමුත් බඩුමල්ලක් හම්බුනේ නැතුණාට මම දවසක් හොයාගෙන දරුවෝ දෙන්න එක්කන් එනවා මේ වැඩසටහන බලන්න. අනිවාර්යෙන් එක්කන් එනවා. වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් මෙතුමා මේ දේ කරන්නේ ඇත්තටම මනස සුවපත් කරනවා. මේක ආහාරයක් දීලා අපේ ශරීරය නෙමෙයි සුවපත් වෙන්නේ. එතනින් එහා ගිහිල්ලා අපි මනසින් සුවපත් වෙනවා. මෙතුමා මේ කරන වැඩසටහන මම හිතන්නේ අපි වැඩසටහන් දැකලා තිබ්බට මේ වගේ පින්වන්ත වැඩසටහන් දැකලා නැහැ. මෙතුමා හිතින් විතරක් නෙමෙයි ගතින් විතරක් නෙමෙයි මේ දාණය දෙන්නේ. මුළු හදවතින්ම දෙන්නේ දීලා අතාරිනවා. එතුමාට ඒක අපිට එතුමාගේ මූණ දැක්කහම හිතා ගන්න පුළුවන් මේ මිනිස්සයා කරන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඇත්තටම මිනිසෙක් නෙමෙයි මම මේ පිට දැක්ක දෙවි කෙනෙක්. මම බුදුන් වඳිනවා නමුත් මම දැකලා නැහැ මේ වගේ පුද්ගලෙක් සතුටුයි. නිදන්නට හැකිනම් දිනෙත් තුල සැබෑවෙන සුබ සීනයක් වී ගැයෙන්නට හැකිනම් මහත්ය ස්ථිර රැකියාවක් කරන්නේ නැහැ. කුලි වැඩ තමයි කරන්නේ. මම දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ලොකු දුව මේ පරිශිෂ්‍යත්ව කරන්නේ ඉන්නේ. පුතා දෙවෙනි එක වසරේ ඉන්නේ. හරි අපහසුතා ගොඩක් මැද තමයි අපි මේ ජීවිතේ ගෙවන්නේ. රැකියාව කියන දේවත් ස්ථිරව තිබුණා නම් අපිට ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් නැහැ. රටේ ආර්ථිකයත් එක්ක අපිට හරි අමාරුයි ජීවිතේ ඉස්සරහට ගෙනියන්න. අධ්‍යාපන රටාවත් එක්ක තවත් අමාරුයි. මේ ආහාර විතරක් නෙමෙයි අධ්‍යාපනයේට ඊටත් වඩා වියදම් යනවා. ඉතින් එහෙම බලනකොට මේ වෙලාවේ අධ්‍යාපනයේට ටිකක් හරි වියදම් කරන්න අපිට ආහාරවල වියදම් හරි අඩු වෙනවා කියන ලොකු දෙයක්. ඇත්තටම මේ පින් දෙන්න විතරයි මම දන්නේ. වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් රැඳෙන්නට හැකිනම් ළමා කැල හඬන මෙතුමා මේ කරන්නේ හොඳ උතුම් සත්ක්‍රියාවක්. ඉතින් මේකට මෙතුමාටත් මෙතුමාගේ පවුලේ සියලුම දෙනාටත් පින් අනුමෝදන් කරනවා. ජාති ජාතිත් මෙතුමාට ඒ වගේම මෙතුමා මේ කරගන්නා වූ දාන පාරමිතාව සම්පූර්ණ කරගෙන නිවන් දකින්න මේ පින හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් නිදන්නට හැකිනම් දිනෙත් තුල සැබෑවෙන සුබ සීනයක් වී ගැයෙන්නට හැකිනම් දොරින් දොර ලොවම පුබුදන ගී
බතක් වී වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින්